හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අදත් අපි සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ හේතුඵල ධහම ගැන ඉගෙන ගන්න. ඒ වගේම හේතුඵල ධහම ගැන නුවණින් මෙනෙහි කරන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ජීවිතය කියලා කියන්නේ හේතුඵල ධහමක නිර්මාණය. දැන් ලෝකයේ ඇතැම් මිනිස්සු කල්පනා කරනවා මේ ජීවිතය කියලා කියන්නේ දෙවියන් වහන්සේ මවපු දෙයක්. දේව නිර්මාණය කියලා ඇදහිමක ඉන්නවා. එතකොට විශාල පිරිසක් එබඳු මතයක හිටියත් නැතත් මේ ජීවිතය කියලා කියන්නේ හේතුන් නිසා හටගත්ත ඵලයක්. එතකොට භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදිච්ච ශ්‍රාවකයෙකුට අවස්ථාව තියෙනවා මේ කියන හේතුඵල ධම නුවණින් ප්‍රත්‍යක්ෂ කරගන්න. කල්‍යාණ මිත්‍රයන්ගෙන් අහන ධර්මයේ තුලින් ශ්‍රාවකයෙකුට අවස්ථාව ලැබෙනවා මේ හේතුන් නිසා හටගත්ත ජීවිතය හේතුන් නිසා හටගත්ත ඵලයක් කියන කරුණ නුවණින් අවබෝධ කරගන්න. ඉතින් ඒ සඳහා අපිට උවමනා වෙනවා මුලින්ම බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගන්න. බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගැනීමෙන්මයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සත්‍යයි කියලා තේරුම් අරගෙන ඒක යම් කෙනෙක් නුවණින් කල්පනා කරන්න පටන් ගන්න. යෝනිසෝ මනසිකාරය යෙදෙන්නේ. ඉතින් අපි අද දවසෙත් ඊටාම ලස්සන දහම් කාරණාවක් ඉගෙන ගන්නවා සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තෙන්. මේ දේශනාවේ නම ලෝක සූත්‍රය. ලෝකයේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ වදාලා ලස්සන දහම් කාරණාවක් තියෙනවා මෙතන. භාග්‍යවතුන් වහන්සේ පෙන්නනවා මේ විදිහට. ලෝකස්ස භික්කවේ සමුදයංච අත්තංගමංච දේශිසාමි. පින්නත් මහණෙනි, මම ඔබට ලෝකේ මේ හට ගැනීම ගැනත් නැතිවීම ගැනත් කියලා දෙන්න යන්නේ. හොඳට අහගන්න කිව්වා. බුදුරජාණන් වදාරනවා කතමෝච භික්කවේ ලෝකස්ස සමුදය. ලෝකේ හට ගැනීම කියන්නේ මොකක්ද? දැන් ලෝකේ හට ගැනීම ගත්තොත් මිනිස් අතර ගොඩාක් මතවාද තියෙනවා. එතකොට විවිධ මතවාද තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ලෝකයේ හටගත්තේ මේ විදිහට කිව්වා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණ. එතකොට ඇහැයි ඇහැට පේන රූපය එකතු වෙලා ඒක විශේෂයෙන් දැනගන්නවා. ඒකට කියනවා ඇහි විඤ්ඤාණය කියලා. තින්න සංගති පස්සෝ. ඔය කරුණු තුන එකතු වෙලා මොනවද කරුණු තුන? ඇහැ, ඇහැට පේන රූපත් ඒ දෙක එකතු වීම නම් විඤ්ඤාණය. තින්න සංගති පස්ස. ඔය කරුණු තුන එකතු වෙලා ස්පර්ශය හටගන්නවා. ඇහි ස්පර්ශය. බුදුරජාණන් වහන්සේ වදාලා පස්සපච්චය වේදනා. ස්පර්ශය ඇති වුණාට පස්සේ තමයි අපි විඳින්නේ. එතකොට අපි දැනගෙන හිටියත් නැතත් අපේ ජීවිතේ පුරාවටම අපේ වේදනාව විඳිනවා නම් විඳින්නේ ඔන්න ඔය ක්‍රමයට. ඇහැ තියෙනවා. ඇහෙන් අපි මොනවා හරි රූපයක් දකිනවා. ඊළඟට එහි විඤ්ඤාණය හට ගන්නවා. විශේෂයෙන් දැනගන්න මම මේ දැක්කේ ලස්සන රූපයක්. එහෙම නැත්නම් කැත රූපයක් මම දැක්කේ. එහෙම නැත්නම් සමහර රූප තියෙනවා අපි දැක්කට විශේෂ හැඟීමක් ඇති වෙන්නේ. සාමාන්‍යයි. නිතර දෙවිලි දකින්න රූප. එතකොට යම් තැනක ලෝකයේ විඳීමක් හට ගන්නවා. විඳීමක් හටගන්නේ ස්පර්ශය නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පස්සපච්චය වේදනා. එතකොට ස්පර්ශය
හටගත්තට පස්සේ ඒ නිසා විඳීම හටගන්නවා. සැප වේදනාවක් වෙන්න පුළුවන්. දුක් වේදනාවක් වෙන්න පුළුවන්. සැප දුක් නැති වේදනාවක් වෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ වේදනා පත්‍ය තණ්හා. ඔන්න අපි ඉගෙන ගත්ත පටිච්චසමුප්පාදයට ආයමත් බුදුරජාණන් වහන්සේ පැමිණෙනවා. විඳින නිසා ඒ ගැන හිතේ බලවත් කැමැත්තක් උපදිනවා. ආසාවක් උපදිනවා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. එතකොට අපි ඉගෙන ගත්තා තණ්හා අපි ආසා කරන දේට ඇලිලා යන නිසා ඒ දේවල් වලට ග්‍රහණය වෙනවා. අපි කතා කළා කාම වස්තුන්ට ග්‍රහණය වෙනවා. කාම උපාදාන. දෘෂ්ටි වලට ග්‍රහණය වෙනවා. ditthi උපාදාන. ඊළඟට සීල වෘතවලට වැරදි ආකාරي වැඩපිළිවෙල වලට ග්‍රහණය වෙනවා. සීලබ්බත උපාදාන. ඊළඟට මම මගේ ආත්මය කියලා අන්තවාද උපාදාන. දැඩි විදිහට අල්ලගන්න. එතකොට මේ විදිහට උපාදාන හටගත්තේ මොකක් නිසාද? තණ්හාව නිසා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා උපාදාන පත්‍ය භව. දැඩි විදිහට බැඳිච්ච යම් තැනකද එතන විපාක පිණිස කර්ම සකස් වෙනවා. අපි ඉගෙන ගත්ත එක්කෝ කාම භවයේ විපාක පිණිස කර්ම සකස් වෙනවා. ඉතින් අපි මේ ඉපදිලා ඉන්න කාම ලෝකෙක, මනුස්ස ලෝකේ. කම්සප අනුභව කරන්න පුළුවන්. ඇහෙන් ලස්සන රූප බලනවා, කනෙන් මිහිරි හඬ අහනවා, දිවෙන් මිහිරි රස විඳිනවා, කයට මිහිරි පහස ලබනවා. එතකොට මේ කාම භවයක උප්පත්තියක අපි මේ භුක්ති විඳින්නේ. ඊළඟ බුදුරජාණන් වහන්සේදලා තව තියෙනවා රූප භව, අරූප භව තියෙනවා. එතකොට උපාදානය නිසා භවය හටගත්තා. භවපච්චය ජාති. විපාක පිණිස යම් තැනකද කර්ම සකස් වෙන්නේ. උපතක් අන්නේ ඒත් එක්ක සමාන රූප. කලින් ජීවිතේ අපිට විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා මනස ලෝකෙ ඇවිල්ලා උපදින්න. මේ ජීවිතේ අපි මිනිසුන් අතර ඉපදිලා ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ජාතිපත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක් දෝමනස් පායාස සම්පත්. ඉපදීමත් එක්ක ලෙඩවීම ජරාව මරණය මේ ඔක්කොම දුක් දුම්නස් ටික සම්බන්ධ වෙලා තියෙනවා කියලා. දැන් අපිට ධර්මයේ තුල යම් කිසි වැටහීමක් තියෙනවා. යම් කිසි පැහැදිලි බවක් තියෙනවා. ඉපදුණු නිසායි මා මේ දුක් විඳමින් යන්නේ කියන කරුණ. ගැන යම් කිසි අවබෝධයක් ඇති වෙනවා ධර්මය අහද්දී. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අයංකෝ භික්ඛවේ ලෝකස්ස සමුදය. ඔය විදිහට කියනවා ලෝකේ හටගන්නේ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ පෙන්වන ආකාරයකින් බැහැරව සිද්ධ වෙන දෙයක් නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකී කියන වචනය තුල හැඳින්වුවා මේ ඇස, කන, නාසය, දිවකය, මනස කියන මේ ආයතන හයෙන් යුක්ත ලෝකය. එතකොට අපි දන්නවා ඇසට රූපයක් පෙනුනට පස්සේ සම වෙලාවක සැප වේදනා හටගන්නවා. සමහර වෙලාවක දුක් වේදනා හටගන්නවා. සමහර වෙලාවට සැප දුක් නැති උපේක්ෂා වේදනා හටගන්නවා. එතකොට ලෝකේ යම් තැනක විඳීමක් හටගන්නවද? මේක තමයි එතකොට වැඩපිළිවෙල. මේ ක්‍රමෙන් බැහැරව මේ සැප දුක් උපේක්ෂා කියන විඳීම් හටගන්නේ. බුදුරජාණන් වහන්සේ එක තැනක පෙන්නලා තියෙනවා ධර්මයේ මේ ස්පර්ශයට දෙන උපමාව තමයි හරියට මේ හැම ගහපු ගව දෙනක් එලිමානේ ඉන්නවා වගේ කියන. හැම ගලවපු ගව දෙනක් ඔන්න ඉන්නවා. පණ පිටින් ඉන්නේ. මේ ගව දෙන වතුරට පැන්නොත් වතුරේ ඉන්න සත්තු මේ ගව දෙනව කන්න පටන් ගන්නවා. එලිමහන හිටියොත් එලිමහන ඉන්න සත්තු මේ ගව දෙනට දෂ්ට කරනවා. කන්න පටන් ගන්නවා. ගහකට හේතු වුණොත් ගහේ ඉන්න සත්තු මේ එල් දෙන ආහාරයට ගන්න පටන් ගන්නවා. බිම වැතිරිලා හිටියොත් එහෙම බිම ඇසුරු කරගෙන ඉන්න සත්තු මේ එළ දෙනවා ආහාරයට ගන්න පටන් ගන්නවා. ඒ වගේ කියනවා මේ ස්පර්ශයෙන් එහෙම ලේසියකට බේරෙන්න බෑ කියන. එතකොට ඉන්ද්‍රිය සංවර කරලා මේ හේතුඵල ධම ගැන අවබෝධයක් තියෙන කෙනෙකුට යම් දවසක මේ ස්පර්ශී නිදහස් වෙන්න පුළුවන්. බුදුරජාණන් ඊළඟට පෙන්නනවා ආයතන 6 ගැනම ওই විදිහට දේශනා කරනවා. ස්පර්ශය මුල් වෙලා විදීම හට ගන්නවා.
විඳීම නිසා තණ්හාව හට ගන්නවා. තණ්හාවෙන් උපාදානය. උපාදානෙන් භවය. භවය නිසා ඉපදෙනවා. ඉපදුන නිසා දුක් දුම්නස හට ගන්නවා. ඕක තමයි කිව්වා ලෝකේ හට ගන්නවා කියලා කියන්නේ. ඊළඟට පෙන්නනවා කතමෝච භික්ඛවේ ලෝකස්ස අත්ථංගෝ. එහෙනම් මේ ලෝකේ නැතිවීම කියලා කියන්නේ මොකක්ද? ලෝකෙන් නිදහස් වීම කියන්නේ. ඕකෙම අනිත් පැත්ත බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ විදිහට. චක්කුංච පරිච්ඡ රූපේච උප්පජ්ජති චක්කු විඥාන. එසත් රූපයන් නිසා එසේ විඥානය හට ගන්නවා. තින්න සංගති පස්සෝ. ඒ කරුණු තුන එකතු වුණාට පස්සේ ස්පර්ශය. පස්සපච්චය වේදනා. ස්පර්ශය නිසා අපිට විඳීම ඇති වෙනවා. වේදනාපච්චය තණ්හා. තණ්හාව ඇති වෙනවා. විඳින දේ ගැන හිත බැඳිලා යනවා. තණ්හාව ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රාවකයා තණ්හාව දුරු කරන්න අපි ඉගෙන ගත්තා පාවිච්චි කරන මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගය. ආර්ය ශ්‍රාංගික මාර්ගය පුරුදු කරගෙන යද්දී තණ්හාව දුරු වෙලා යනවා. තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධ උපාදාන නිරෝධ. තණ්හාව නිරුද්ධ වීම පිණිස ආර්ය ශ්‍රාංගික මාර්ගය පුරුදු කරගෙන යද්දී ඒ කෙනා තුළ තියෙන උපාදානය නිරුද්ධ වෙලා යනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් දැඩි විදිහට ග්‍රහණය වෙන්නේ නැහැ කිසි දෙයකට. මිනිස්සු අතර ජීවත් වෙනවා. හැබැයි බැඳීමකින් තොරව. දරුවෝ ඉන්න පුළුවන්, ධනෙ තියෙන්න පුළුවන්, වත් පොහසත්කම් තියෙන්න පුළුවන්. හැබැයි ආර්ය ශ්‍රාංගික මාර්ගය වැඩිම තුළ තණ්හාව දුර වෙලා ගිහිල්ලා ඒ ශ්‍රාවකයා තුළ බැඳෙන ස්වභාවය, ග්‍රහණය වෙන ස්වභාවය නැති වෙනවා. තණ්හාව නැති වෙද්දී උපාදාන නැති වෙලා යනවා. උපාදානයක් නැත්තම් අපි ඉගෙන ගත්තා. විපාක පිණිස කර්ම සකස් වෙන්නේ. දෙවියන් අතර යන්නේ නැහැ. මනුලෝ, තිරිසන්ලෝ, പ്രേතලෝ, නිරේ කියන මේ කොහේවත් ලෝකයක උපතක් කරා යන්නේ නැහැ. භවය නිරුද්ධ වෙච්ච නිසා. භව නිරෝධා ජාති නිරෝධ. ඉපදීමක් නැහැ. ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුච්ඡන්ති. ඔය විදිහට සියලු දුක් දුම්නස් නැති වෙලා යනවා කිව්වා. ඉපදීමක් නැත්තම්. බුදුරජාණන් වහන්සේ වදාළ පින්නත් මහණනි මේක තමයි ලෝකේ නිරුද්ධ වෙන වැඩපිළිවෙල. ලෝකෙන් නිදහස් වෙන්න තියෙන වැඩපිළිවෙල. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්ම න්‍යාය ඉගෙනගෙන අපි ඥානවන්ත සූත්‍රයේදී ඉගෙන ගත්ත මේක අතීතයටත් ගලපලා බලනවා. අනාගතයටත් ගලපලා බලනවා. අපි ඉගෙන ගත්තා ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා. අතීතයේ ජරා මරණ හටගත්තේ ඉපදීම නිසා කියලා මේකට ගලපලා බලනවා. එතකොට වර්තමානයේ ජරා මරණ නිරුද්ධ වෙලා ඉපදීම නිරුද්ධ වෙයි. අතීතයේදී ජරා මරණ නිරුද්ධ වුණා නම් නිරුද්ධ වුණේ ඉපදීම නිරුද්ධ වීමෙන්මයි කියලා. අතීතයට ගලපලා සැක තියෙනවා නම් ඒ සැක දුරු කරගන්න. ධර්මයේ තුල ස්ථාවර බවට පත් වෙනවා කියන්නේ. ඊළඟට අනාගතයටත් මේක ගලපලා බලනවා කියලා අපි ඉගෙන ගත්ත ආර්ය ශ්‍රාවකයෙක් කොහොමද? එහෙනම් අනාගතයේ යම් දවසක යම් කෙනෙකුගේ ජීවිතය තුළ ජරා මරණ හට ගන්නව නම් හටගන්නේ ඉපදීමක් නිසාමයි. අනාගතයේදී යම් දවසක ජරා මරණ නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ ඉපදීම නිරුද්ධ වීමෙන්මයි කියලා. මෙන්න මේ ධර්මී ඥානියත් අන්වේ ඥානියත් අනුවගේ ඥානියත් වර්තමානයේ ඉගෙන ගන්න දේ අතීතයටත් අනාගතයටත් මේ හේතුඵල ධම ගලපලා බලනවා කියන. එතකොට ආර්ය ශ්‍රාවකයෙක් ඉතින් අතීතය ගැන සැකයක් නැහැ කියන. අනාගතය ගැන සැකයක් නැහැ කියනවා. කොයි විදිහට මගේ උපත සකස් වෙයිද? මං කොහේ උපතක් කරා යයිද කියලා සැක නැහැ කියන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදිහට යම් ශ්‍රාවකයෙක්ගේ ජීවිතය තුළ මේ ඥානය ධම්මේ ඥානයත් අන්වේ ඥානයත් කියන දෙක පැහැදිලි විදිහට පිළිහිටියොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ශ්‍රාවකයා නිවන් දොරේ හැපි හැපි ඉන්නේ කියන. සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා කියන්න පුළුවන් කියන. දහම් සැඩපහරට වැටිච්ච කෙනෙක් කියන. අවබෝධයෙන්ම ජීවිතය ගැන කලකිරීමෙන් ඉන්න කෙනෙක් කියන. එතකොට ඒක ආවට ගියාට ඇතිවෙන කලකිරීමක් නෙවෙයි. මේ ධර්මය නුවණින් මෙනෙහි කිරීමත් එක්ක ජීවිතය තුළ උපදින කලකිරීමක්. එතකොට එයා මේ ධර්මය
ගලපල බල බල නුවණින් මෙනෙහි කර කර මේ ජීවිතේට නොතිබුණු ප්‍රඥා සම්පත්තියක් උපද්දව ගන්න මහන්සි වෙනවා. එතකොට අපි මේ දහම් කරුණු මතක තියාගෙන මෙනෙහි කරන වාරයේ පාසා මේ නුවණ වැඩෙනවා. ප්‍රඥාව දියුණු වෙනවා. ටික ටික හරි ලං වෙන්නේ නිවන පැත්තට. එතකොට යම් කෙනෙක් ඉන්ද්‍රිය සංවර කරන්න උත්සාහ කරනවද? මේ ලෝකෙන් නිදහස් වෙන්න අදහසක් තියෙනවද? දුකින් නිදහස් වෙන්න අදහසක් තියාගෙන මේ ධර්මයේ මෙනෙහි කරද්දී ඒක යාට විශාල පුණ්‍ය ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට බලන්න කියනවා මේ ලෝක සූත්‍රයේදී. කන ගැනත් ওই විදිහට බලන්න කියනවා. නාසය ගැන, දිව ගැන, කය ගැන, මනස ගැන ආයතන හයටම ගලපලා බලන්න කියනවා. මනසත් අරමුණුත් නිසා මනසේ විඥානය හටගන්නවා. මනසත් අරමුණුත් විඥානයත් එකතු වෙන මනසේ ස්පර්ශය. ස්පර්ශය නිසා විඳිනවා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා වෙති වෙනවා. තණ්හා පත්‍ය උපාදාන. තණ්හාව නිසා ග්‍රහණය වෙනවා. උපාදාන පත්‍ය භව. ග්‍රහණය වෙච්ච නිසා විපාක පිණිස කර්ම සකස් වෙලා යනවා. භව පත්‍ය ජාති. විපාක පිණිස කර්ම සකස් වීම නිසා එක්ක බිත්තරයක් ඇසි උපදිනවා. එහෙම නැත්නම් මව් කුසක උපතක් කරා යනවා. එහෙම නැත්නම් තෙත් පරිසරයක ගිහිල්ලා උපදිනවා. එහෙමත් නැත්නම් මේකම තුනින්ම බැහැරව ඕපපාතික උපතක් කරා යනවා. කොහේ හෝ තැනක උපතක් කරා යනවා. ඉපදීම තියෙනවා නම් යම් තැනක ඒතන ලෙඩවීම, වයසට යාම, දුක් දුම්නස්, ප්‍රියමනාපයකින් වෙන්වීම, අප්‍රියත් එක්ක එකතු වීම, කොටින්ම කිව්වොත් පංච උපාදානස්කන්ධ නම් වූ දුකම ඉපදුන සත්‍යයට උරුම වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ලෝකේ හට ගැනීමත් නිරුද්ධ වීමත් ගැන බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට බොහෝ සූත්‍ර දේශනාවල විස්තර කරලා තියෙනවා. එතකොට උන්වහන්සේ මේක හඳුන්වන්නේ පටිච්චසමුප්පාද හේතුඵල ධම නම් වූ න්‍යායට අයිති දෙයක්. මේ ලෝකේ හට ගැනීමත් ලෝකේ නැතිවීම. ඉතින් අපිට මේ ගැන යම් අවබෝධයක් තිබුණොත් අපිටත් යම් දවසක මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා මේ ලෝකයෙන් නිදහස් වෙලා යන්න පුළුවන්. එතකොට ලෝකෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඇහින් නිදහස් වීම, කනින් නිදහස් වීම, නාසයෙන්, දිවෙන්, කයින්, මනසෙන් නිදහස් වෙලා යන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ විදිහට මේ ලෝක නිරෝධී සාක්ෂාත් කළේ කවුද? රහතන් වහන්සේලා. එතකොට ආරෂ්ඨාංග මාර්ගී පුරුදු කිරීම තුළ තණ්හාව දුරු කරේ රහතන් වහන්සේලා. තණ්හාව දුරු වීමෙන් උපාදාන නැති කළා. භවය නැති කළා. ඉපදීම නැති කළා. මේ සියලු දුක් දුම්නස් නිරුද්ධ කළා දැන්. ඒ නිසා අපේ ජීවිතේට විශාල ආරක්ෂාවක් රැකවරණයක් උපද්දව ගන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට නුවණින් මෙනෙහි කරන්න අපි පුරුදු වෙලා හිටියොත්. ඉතින් ඒ නිසා මේ දහම් කරුණු හොඳට මතක තියාගන්න. අපි දැන් සූදානම් වෙන්නේ මේ හේතුඵල ධම ටික වෙලාවක් නුවණින් මෙනෙහි කරන්න. එතකොට ඒක අපේ ජීවිතේට බොහෝ උපකාරයි. මේ හේතුන් නිසා හටගත් ජීවිතය ගැන අපි නුවණින් කල්පනා කරන එක. හොඳයි දැන් සියලු දෙනාම දැස් පියාගෙන මා හේතුඵල ධම ගැන විස්තර කරද්දී ඔබ හොඳට හිතින් ඒක මෙනෙහි කරන්න. සාදු 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 අහගෙන ඉන්න මේ ජීවිතය කියලා කියන්නේ හේතුඵල ධමක නිර්මාණය. හේතුන් නිසා හටගත් ජීවිතයක් මම මේ පරිහරණය කරන්න. ඉපදීම නිසා ජරාව උරුම වෙලා තියෙනවා. ඉපදීම නිසාම ලෙඩවීම උරුම වෙලා තියෙනවා. ඉපදුන නිසාම වයසට යනවා.
ඉපදුණු නිසාම අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න වෙනවා. ඉපදුණු නිසා ප්‍රේමනාප අයගෙන් වෙන් වෙන්න වෙනවා. ඉපදුණු නිසාම පංච උපාදානස්කන්ධේ නම් වූ දුකක් මේ ජීවිතයට උරුම වෙලා තියෙනවා. නොඑක ආකාරයෙන් දුක් දුම්නස් විඳින ජරා මරණ හටගත්තේ ඉපදීම නම් වූ හේතුව නිසා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ජාතිපච්චයා ජරා මරණ. ඉපදීම නිසයි ජරා මරණ හටගත්තේ. යම් දවසක ඉපදීම නිරුද්ධ වෙනවද? එදාට ජරා මරණ දුක් දුම්නස් නිරුද්ධ වෙලා යනවා. හේතුන් නිසා හටගන්නවා. හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. ඉපදීමටත් හේතුවක් තියෙනවා. ඉපදීම හටගත්තේ භවය නිසා. විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා ඉපදුණා. විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා ඉපදුණා නම් භවයේ නැති වුණ දවසට ඉපදීමක් නැති වෙලා යනවා. විපාක පිණිස කර්ම සකස් වීම නැතිනම් උපදින්නේ. ඉපදීමක් නැත්තම් ජරා මරණ දුක් දුම්නස් හටගන්න. භවයේ හටගන්න හේතුනි උපාදානයි. ග්‍රහණය වීම. දැඩි විදිහට බන්ධනය වීම. උපාදාන පච්චය භවෝ. ග්‍රහණය වෙච්ච නිසයි විපාක පිණිස කර්ම සකස් වෙන්නේ. උපාදාන යම් දවසක නිරුද්ධ වෙලා යනවාද? එදාට භවය නිරුද්ධ වෙලා යනවා. උපාදානය හටගන්නත් හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා උපාදාන හටගත්තේ තණ්හාව නිසා. ආසා කරන දේට බැඳිලා යනවා. තණ්හාව නිසායි උපාදාන හටගන්නේ. ඇහැට පේන රූප ගැන තණ්හාව හටගන්නවා. කනට ඇහෙන ශබ්ද ගැන තණ්හාව හටගන්නවා. නාසයට දැනෙන සුවඳ ගැන තණ්හාව හටගන්නවා. දිවට දැනෙන රසය ගැන තණ්හාව හටගන්නවා. කයට දැනෙන පහස ගැන තණ්හාව හටගන්නවා. සිතට සිතෙන අරමුණු ගැන තණ්හාව හටගන්නවා. තණ්හා පච්චය උපාදාන. උපාදාන පච්චය භව. භව පච්චය ජාති. ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසං සම්භවಂತಿ. හේතුන් නිසා ඵල හටගන්නවා. තණ්හාව හටගන්නත් හේතුවක් තියෙනවා. තණ්හාව හටගන්නේ විඳීම නිසා. ඇහි ස්පර්ශයෙන් හටගන්න විඳීම. කනේ ස්පර්ශයෙන් හටගන්න විඳීම. මනසේ ස්පර්ශයෙන් හටගන්න විඳීම. විඳීම යම් තැනකද එතන තණ්හාව හටගන්නවා. වේදනා පච්චය තණ්හා. විඳීම නිරුද්ධ වෙන්නේ හේතුවක් නිසා. විඳීම හටගත්තෙත් හේතුවක් නිසා. විඳීම හටගන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය හට ගැනීමෙන් විඳීම හටගන්න. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය කියලා කියන්නේ කරුණු තුනක එකතු වීම. ඇසත් රූපයත් ඇසේ විඥානයත් එකතු වීම ඇසේ ස්පර්ශය. කනත් ශබ්දයත් කනේ විඥානයත් එකතු වීම කනේ ස්පර්ශය. හේතුන් නිසා හටගන්නවා. හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා.
පස්ස පච්චයා වේදනා. වේදනා පච්චයා තණ්හා. තණ්හා පච්චයා උපාදාන. උපාදාන පච්චයා භව. භව පච්චයා ජාති. ජාති පච්චයා ජරා මරණ. හේතු නිසා හටගන්න. ස්පර්ශය හටගත්තෙත් හේතුවක් නිසා. ස්පර්ශය හටගන්නේ ආයතන හය නිසා. ඇස කන නාසය දිවකය මනස ආයතන හය නිසායි ස්පර්ශය හටගන්නේ. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙලා. ආයතන හය හටගත්තෙත් හේතුවක් නිසා. නාම රූප අපි ඉගෙන ගත්ත නාම කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම කොටස්. රූප කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. නාම රූප හේතු කරගෙන ආයතන හටගන්න. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙලා යනවා. අතීතයටත් මේ ධම් න්‍යාය ගලපලා බලන්න. අතීතයේදී ආයතනයක් හටගත්තා නම් හටගත්තේ නාම රූප නිසාමයි. අතීතයේදී ආයතන හය නිරුද්ධ වුණා නම් නිරුද්ධ වුණේ නාම රූප නිරුද්ධ වීමෙන්. අතීතයේදී ආයතන හය නිරුද්ධ කරපු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයම. අනාගත කාලයේදී යම් තැනක ආයතන හයක් හටගන්නවා. ආයතන හය හටගන්න හේතු වෙන්නේ නාම රූපමයි. අනාගතයේදී ආයතන හය නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ නාම රූප නිරුද්ධ වීමෙන්. හේතුන් නිසා හටගන්නවා. හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. අනාගතයේදී ආයතන හය නිරුද්ධ කරන වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ මාර්ගයෙන්මයි මේ ආයතන හය නිරුද්ධ කරන්න තියෙන්නේ. අතීතයේ තුනේ මේ විදියට අනාගතයේ සිද්ධ වෙන්නේ මේ ආකාරය. නාම රූප හටගන්නත් හේතුවක් තියෙනවා. විඥානය නිසායි නාම රූප හටගන්නේ. විඥානය කියලා කියන්නේ විශේෂයෙන් දැනගන්න ස්වභාවය. ඇහත් රූපයත් එකතු වීම ඇහි විඥානය. කනත් ශබ්දත් එකතු වීම කනේ විඥානය. නාසයත් ගඳ සුවඳත් එකතු වීම නාසී විඥානය. විඥාන පත්‍ය නාම රූප. නාම රූප පත්‍ය සලආයතන. සලආයතන පත්‍ය පස්සෝ. පස්ස පච්චය වේදනා. වේදනා පච්චය තණ්හා. තණ්හා පච්චය උපාදාන. උපාදාන පච්චය භව. භව පච්චය ජාති. ජාති පච්චය ජරා මරණ. හේතුන් නිසා දුක හටගන්න වැඩපිළිවෙල. විඥානීය හටගන්නත් හේතුවක් තියෙනවා. විඥානය හටගන්නේ සංස්කාර නිසා. කාය සංස්කාර, ආස්වාස් ප්‍රස්වාස, වචී සංස්කාර, විතක්ක විචාර, චිත්ත සංස්කාර, සංඥා වේදනා, සංකාර පත්‍ය විඥාන. සංස්කාර නිසායි විඥානය හටගන්නේ. සංස්කාරය යම් දවසක නිරුද්ධ වෙනවද? එදාටයි විඥානය නිරුද්ධ වෙලා යන්නේ.
සංස්කාර හටගත්තෙත් හේතුවක් නිසා. සංස්කාර හටගත්ත හේතුව තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදන්නාකම නම් වූ අවිද්‍යාව. අවිද්‍යාව නිසායි සංස්කාර හටගන්නේ. සංස්කාර නිසායි විඥානය හටගන්නේ. විඥානය නිසායි නාම රූප හටගන්නේ. නාම රූප නිසායි ආයතන හය හටගන්නේ. ආයතන හය නිසායි ස්පර්ශය හටගන්නේ. ස්පර්ශය නිසායි විඳීම හටගන්නේ. විඳීම නිසායි තණ්හාව හටගන්නේ. තණ්හාව නිසායි ග්‍රහණය වීම, උපාදානය හටගන්නේ. උපාදානය නිසායි විපාක පිණිස කර්ම සකස් වීම, භවය හටගන්නේ. භවය නිසායි ඉපදීමක් කරා යන්නේ. ඉපදීම නිසාමයි ලෙඩවීම, වයසට යාම, මරණය, අනේක දුක් දුම්නස් උරුම වෙලා තියෙන්නේ. හේතුන් නිසා හටගන්නවා. හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. අවිද්‍යාව හට ගැනීමෙන් සංස්කාර හටගන්නවා. සංස්කාර හට ගැනීමෙන් විඥානය හටගන්නවා. විඥානය හට ගැනීමෙන් නාම රූප හටගන්නවා. ওই විදිහට පියවරෙන් පියවර හේතුඵල ධම සකස් වීම. හේතුඵල ධමයි නිරුද්ධ වීම නුවණින් මෙනෙහි කළ යුතුයි. ජරා මරණ කියන කාරණාව අනිත්‍ය දෙයක්. සකස් වෙච්ච දෙයක්. හේතුඵල ධමයට අයිති දෙයක්. අනිච්චං සංකතං පටිච්ච සමුප්පාදම්. කය ධම්මං ක්ෂය වෙලා යන දෙයක්. වය ධම්මං නැසිලා යන දෙයක්. විරාග ධම්මං ඇල්ම දුරු කළ යුතු දෙයක්. නිරෝධ ධම්මං ඇල්ම නිරුද්ධ කළ යුතු දෙයක්. හේතුඵල දහමින් හටගත්ත දෙයක ඔය ලක්ෂණ 7 දකින්න තියෙනවා. ලෝකේ යම් තැනක උපතක් ඇද්ද? උපතත් එක්ක අනිත්‍ය නම් වූ ධර්මය සම්බන්ධ වෙලා තියෙනවා. අනිච්චං සංකතං ඉපදීම කියලා කියන්නේ සකස් වෙච්ච දෙයක්. පටිච්ච සමුප්පන්න හේතුඵල දහමින් හටගත්තු දෙයක්. ඉපදීම කියන කරුණ කොහේ කොතැනක තිබුණත් කය ධම්මං ක්ෂය වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. වය ධම්මං නැසිලා යන ස්වභාවයෙන් යුක්තයි. විරාග ධම්මං ඇල්ම දුරු කළ යුතුයි. නිරෝධ ධම්මං ඇල්ම නිරුද්ධ කළ යුතුයි. භවය විපාක පිණිස කර්ම සකස් වීම අනිච්චං අනිත්‍යයි. සකස් වෙච්ච දෙයක්. හේතුඵල දහමට අයිති දෙයක්. කය ධම්මං ක්ෂය වෙලා යන දෙයක්. වය ධම්මං නැසිලා යන දෙයක්. විරාග ධම්මං ඇල්ම දුරු කළ යුතු දෙයක්. නිරෝධ ධම්මං ඇල්ම නිරුද්ධ කළ යුතු දෙයක්. උපාදාන දැඩිව ග්‍රහණය වීම. උපාදානයක තියෙන ලක්ෂණයත් අනිත්‍ය වෙලා යාම. සකස් වෙච්ච දෙයක්. හේතුඵල දහමට අයිති දෙයක්. ක්ෂය වෙලා යන දෙයක්. නැසිලා යන දෙයක්. ඇල්ම දුරු කළ යුතු දෙයක්. ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයෙන් යුක්ත දෙයක්.
තණ්හාව ආසා කරන දේට ඇදිලා යාම අනිත්‍යයි. සකස් වෙච්ච දෙයක්. හේතුඵල දහමට අයිති දෙයක්. ෂය වෙලා යන දෙයක්. නැසිලා යන දෙයක්. ඇල්ම දුරු කළ යුතු දෙයක්. ඇල්ම නිරුද්ධ කළ යුතු දෙයක්. විඳීම අනිච්චං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං. ස්පර්ශයත් අනිත්‍යයි. සකස් වෙච්ච දෙයක්. හේතුඵල දහමට අයිති දෙයක්. ෂය වෙලා යනවා. නැසිලා යනවා. ඇල්ම දුරු කළ යුතු. ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයට අයිති දෙයක්. ආයතන හය අනිත්‍යයි. සකස් වෙච්ච දෙයක්. හේතුඵල දහමට අයිති දෙයක්. ෂය වෙලා යනවා. ටිකෙන් ටික ඇස් නොපෙනී යනවා. වයසට යනවා. වය ධම්මං නැසිලා යනවා. අපි ජීවත් වෙද්දිම ඇස් දෙක මැරිලා යන අවස්ථා තියෙනවා. කය ධම්මං වය ධම්මං අනිත්‍යං අනිත්‍ය වෙලා යනවා. විරාග ධම්මං ඇල්ම දුරු කළ යුතු දෙයක්. නිරෝධ ධම්මං ඇල්ම නිරුද්ධ කළ යුතු දෙයක්. නාම රූප අනිත්‍යයි. සකස් වෙච්ච දෙයක්. හේතුඵල දහමට අයිති දෙයක්. ෂය වෙලා යන නැසිලා යන ඇල්ම දුරු කළ යුතු. ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයෙන් යුක්ත දේවල්. පටිච්ච සමුප්පන්න දේක තියෙන ලක්ෂණ. අනිත්‍ය වෙලා යනවා. සකස් වෙච්ච දේවල්. හේතුඵල දහමට අයිති. ෂය වෙනවා. නැසිලා යනවා. විරාග ධම්මේ නිරෝධ ධම්ම. විඤ්ඤාණය අනිත්‍යයි. සකස් වෙච්ච දෙයක්. හේතුඵල දහමට අයිති දෙයක්. ෂය වෙනවා. නැසිලා යනවා. ඇල්ම දුරු කළ යුතු. ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයට අයිති. සංස්කාර අනිත්‍යයි. සකස් වෙච්ච දෙයක්. හේතුඵල දහමට අයිති දෙයක්. ෂය වෙලා යනවා. නැසිලා යනවා. ඇල්ම දුරු කළ යුතු. ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයට අයිති. අවිද්‍යාව චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම. අවිජ්ජා පච්චයා සංඛාරා. සංඛාර පච්චයා විඥාන. විඥාන පච්චයා නාම රූප. නාම රූප පච්චයා සලආයතන. සලආයතන පච්චයා පස්සෝ. පස්ස පච්චයා වේදනා. වේදනා පච්චයා තණ්හා.
තණ්හා පච්චය උපාදාන. උපාදාන පච්චය භවෝ. භව පච්චය ජාති. ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. අතීතයේදී හේතුඵල ධම හටගත්තේ මේ විදිහටමයි. අනාගත උපතකදී හේතුඵල ධම සකස් වෙන්නේ මේ ආකාරයට. අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා. විඥානී නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හයක් හටගන්නේ නැහැ. ආයතන හයක් හටගන්නේ නැත්නම් ස්පර්ශයක් හටගන්නේ. ස්පර්ශයක් නැත්තේ යම් තැනකද එතන සැප විඳීමකුත් නැහැ. දුක් විඳීමකුත් නැහැ. දුක් සැප රහිත විඳීමකුත් නැහැ. විඳීමක් නැත්තේ යම් තැනකද එතන තණ්හාවක් හටගන්නේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන කිසිම තණ්හාවක් නැහැ. තණ්හාවක් නැති යම් තැනකද උපාදානයක් හටගන්නේ. බැඳිලා යන්නේ. ග්‍රහණය වෙන්නේ. ග්‍රහණය වීමක් නැති යම් තැනකද විපාක පිණිස කර්ම සකස් වීමක් නැහැ. විපාක පිණිස කර්ම සකස් වීමක් නැති යම් තැනකද එතන උපතක් නැහැ. උපතක් නැති යම් තැනකද ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් කිසි දෙයක් නැහැ. එතන තියෙන්නේ සංසිඳීමක්, සාන්ත සිසිල් බවක්. එතන ඉන්නේ රහතන් වහන්සේ නම. මුනිවරයෙක්. හේතුඵල ධමී සියලු අර සිඳ බිඳලා දාපු මුනිවරයෙක්. හේතුන් නිසා හටගන්නු හේතු නැතිවීමෙන් ඵලය නිරුද්ධ වෙලා යන. සාදු සාදු සාදු. හොඳයි අපි අද දවසේදීත් බුදුරජාණන් වහන්සේ වදාළ පරම ගම්බීර වූ පටිච්චසමුප්පාද ධර්මයන් ගැන අලුතින් දහම් කරුණු කීපයක් ඉගෙන ගත්තා. ඒ වගේම හේතුඵල ධම ටික වෙලාවක් නුවණින් මෙනෙහි කළා. ඉතින් අපේ ජීවිතේට ඊටාම වටිනා බලවත් පුණ්‍ය ධර්මයක් මේ ගැඹුරු ධර්මයේ මෙනෙහි කිරීම තුළින් උපද්දව ගන්න අද දවසේත් අපිට හැකියාව ලැබුණා. ඉතින් අපි රැස් කරගත්ත මේ උදාාරතර පින සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳුන් සතරවරන් දෙවියන් ප්‍රදාන සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණ මේ පින්වතුන්ට සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු. රැස් කළ පින පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රදාන සියලු මහා සංඝරත්නයට අනුමෝදන් වෙත්වා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින් උපකාර වෙත්වා. සාදු. රැස් කළ සියලු පින් මේ පින්වත් සෑම සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සුවසේම හේතුඵල ධම නුවණින් මෙනෙහි කරමින් ඔබටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න
වාසනාව දාවිත්වා. සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතෝ. දැයි සූපත් වේවා සූපත් වේවා. උතුම් ධර්මාබෝධ කරන්න වාසනාව දාවිත්වා. හොඳයි. නමෝ බුද්දාය. නමෝ බුද්දාය ස්වාමීන් වහන්සේ. නමෝ බුද්දාය ස්වාමීන් වහන්සේ. නමෝ බුද්දාය. නමෝ බුද්දාය ස්වාමීන් වහන්සේ. නමෝ බුද්දාය.